දැන් මේ සමහර තැන්වලදී අපි දකිනවා විවිධ මාධ්‍යවලදී වෙනවා ඇයට කණේ කඩු කරන්න සමහර කෙනා උදේට කණේ කඩු කරන්න සමහර කෙනා දවල්ට කණේ කඩු කරන එක අපි ආහාර වේල් තුන පිළිබඳව මම හිතනවා අපි වෙන වෙනම ටිකක් කතා කරොත් හොඳයි කියලා. අපි ආහාර වේල් තුන ගැන කතා කරමු. මුලින්ම අපි ඇත්තටම දවසට වේල් කීයක් කන්න ඕනද කියලා මම ඔබතුමාගෙන් අහුවොත් මොකද්ද දුන්නේ උත්තරේ? ඒක හරිම ඒ කියන්නේ ඔබ කන්න ඕන වේල් ගන්න තීරණය කරන්න ඕන. කියන්නේ ඔබ වේල් 3ක් නම් කන්න පුරුදු වෙලා තියෙන නිසා ඔබේ ගෙදරත් වේල් 3 කනවනම් වේල් 3ක් කෑවා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔබට වේල් 2යි නම් කන්න පුළුවන් වෙන්නේ සහ ඔබගේ වටපිටාවත් හැදිලා තියෙන වේල් 2කට නම් ඔබ වේල් 2ක් කෑවට කමක් නැහැ. එතකොට ඔතන ඔය ප්‍රසිද්ධ දේනේ අර ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් කියලා අපි ඔය 16ට 10 14 එහෙම හදාගෙන ඉන්නවනේ කෑම් වේල්. ඒක ඇත්තටම හොඳ විද්‍යාත්මක සාධක තියෙන හොඳ ආහාර වේලවල්. හැබැයි මං ආයි කියවනේ ලොකු දේවල් වලින් පටන් ගන්න නැතුව පොඩි දේවල් වෙනස් කරගත්තොත් අපේ දීර්ඝ කාලීනව අපිට ලොකු වෙනසක් කරගන්න පුළුවන් හින්දා ඔබ ඉස්සෙල්ලා බලන්න ඔබට කරන්න පුළුවන් මොකද? කරන්න පුළුවන් තැනින් පටන් ගමු. වේල් 3ක් කරනවා. වේල් 3ක් කෑවට කමක්. හැබැයි මේ වේල් වල කන්න ඕන දේවල් සමහර ලාවට වෙනස් වෙනවා.